ආයිබෝන් ඔයාලා මේක තුලනේ චිරාන්ත ටෙක් ඇඩුන අපේ YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙන අපි රජය විසින් හඳුන්වා දීලා තියෙනවා අලුත්ම සිස්ටම් එකක් GovPay කියලා සිස්ටම් එකක්. මේ සිස්ටම් එක දැන් ගොඩක් මාසයක් දෙකක් විතර වෙනවා හඳුන්වා දීලා තියෙනවා. නමුත් මේකේ අලුත් අප්ඩේට් එකක් කියලා දෙනවා. ඒකේ අප්ඩේට් එක තමයි ඔයාලා යම් කිසි ඔයාලට පොලිසියක් විසින් යම් කිසි දින වල දඩයක් ගහුවොත් ඒ දඩ මුදල දැන් ඔයාලට ෆෝන් එකකින් එම අවස්ථාවෙම ගෙවලා ඔයාලගේ රියදුරු බරපත්‍රය නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු කොහොමද මේක ගෙවන්නේ. ඒ වගේම මේ කොයි පොලිස් ප්‍රදේශවලද වළං ගෙන එක තමයි මේ වීඩියෝ වලට ගෙනාවේ. ඔයාලත් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක touch කරලා notification all කරලා තියාගන්න. අපි යමු වැඩි කතා නොකර වීඩියෝ එකට. ඔයාලට මේ විදිහට මේ අලුත්ම සිස්ටම් එක මගින් ඔයාලට මේක ගොඩක් කාල තමයි දැන් හඳුන්වා දීලා තිබුණේ. නමුත් මේ අලුතෙන් තමයි මේ දඩ ගෙවීමේ හැකියාව මේ සිස්ටම් එකට ලැබිලා තියෙන්නේ. ඔයාලට මේක දැන් මේ දිනවල නම් ක්‍රියාත්මක වෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන්නේ කුරුණෑගල ඉඳන් අනුරාධපුර මාර්ගයේ පමණයි. පොලිස් බල ප්‍රදේශ 11ක් පමණ මේකට දැන් අයත් වෙලා තිනවා. ඔයාලා කුරුණෑගල ඉඳන් අනුරාධපුර මාර්ගයේ යම්කිසි දින පොලිසියෙන් දඩයක් නියම වුණොත් ඔයාලට එම අවස්ථාවේ ඔයාලගේ ජංගම දුරකථනය භාවිත කරලා ඒ කියන්නේ හෙලපේ iPay සහ ඩයලොග් ජිනේ කියන ඇප් හරහා මේකේ ගෙවීම් කටයුතු දැනට සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉස්සරහට මේගොල්ලෝ සඳහන් කරලා තිනවා රජය විසින් මේක මුළු රටටම ව්‍යාප්ත කරනවා කියලා තමයි ඒගොල්ලෝගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් දැනට ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ කුරුණෑගල ඉඳන් අනුරාධපුර මාර්ගයේදී ඔයාලා දඩයක් ගැහුවොත් ඔයාලට පුළුවන් ඔයාලගේ රිදුරු බලපත්‍රය වෙලම ලබා ගන්න මේ දඩ මුදල ගෙවීම කටයුතු සිදු කළා. අයි තමත් හොඳ වැඩසටහනක්. මොකද ඔයාලගේ කාලය අපතේ යාම අවම කරන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. බලමු කොහොමද මේක හෙලකුරු ඇප් එක කරා කියන්නේ හෙලපේ කියන එක කරා කොහොමද මේකේ ගෙවීම් කටයුතු සිදු කරන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ හෙලකුරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ගොඩක් අය මේ ඇප් එක තියෙනවා. ඒ නිසා මම මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ විදිහට ඇප් එක ඕපන් කරගන්නවා. එසවල මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට රාජ්‍ය සේවා ආයතන සදා ගෙවීම් කියලා තියෙනවා. බලන්න එතන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතනින් ඊට පස්සේ ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතන තියෙනවා පරිපාලන, සෞඛ්‍ය, නියාමන, අධ්‍යාපන සහ දඩ කියලා. අල මෙතනින් ඔයාලට පුළුවන් පරිපාලනයේ වලට ගෙවීම් කටයුතු කරන්න, සෞඛ්‍ය වලට පුළුවන්, වගේ නියාමන ආයතන වලට පුළුවන්, වගේම අධ්‍යාපන ආයතන වලට හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද මේක දඩ මුදල් ගන්නේ. ඔයාලා මෙතන මේ දඩ කියන එක ඔප්ෂන් එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඔයාලා මේ දඩ කියන ඔප්ෂන් එක ටච් කරාම ඔයාලට පුළුවන් මෙතනින් පොලිස් ස්ථානය තෝරන්න පුළුවන්. එතනින් ඔයාලට තියෙන්නේ කුරුණෑගල ඉඳන් අනුරාධපුරට යන පොලිස් ස්ථාන පමණයි. මේක ඉස්සරහට රට වටේ ව්‍යාප්ත කරන තමයි මේගොල්ලෝ රජය විසින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් දැනට ඔයාලට පුළුවන් ඉන්නේ කුරුණෑගල අනුරාධපුරේ මාර්ගයේ දක්වා පමණයි. එතන තියෙන පොලිස් බල ප්‍රදේශ 11ක් විතර මම හිතන්නේ මෙතන පේනවා. ඔයාලට පුළුවන් මෙතන දාලා පොලිසියේ අදාළ පොලිසිය ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනේ අංක ලබා දෙන්න. ඊට පස්සේ මෙතන දෙනවා වැරද්දේ ස්වභාවය කියලා. එතනින් වැරදි ගොඩ ඔයාලා කරපු වැරද්ද මොකද්ද කියලා එතකොට එතනින් තෝරන්න පුළුවන්. ඔයාලට වැරදි ගොඩක් කරොත් මෙතනින් ටික් ගොඩක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා සේව් කියලා බටන් එක. අන්න ඒ සේව් කියලා බටන් එක ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දඩකොලේ අංකය ලබා දෙනවා. මෙතන දඩ මුදල කියලා තියෙනවා. දඩකොලේ අංකයක් ලබා දෙද්දි රෙෆරල් එකක් ලබා ගන්න ඇති. අන්න එතන මෙතන දඩකොලේ අංකය කියන එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ දඩ මුදල කියලා තියෙනවා. මේක ඔටෝමැටිකලි මේනවා ලබා දෙන වැරද්දට ඒක ඔටෝමැටිකලිම මෙතන සඳහන් වෙනවා දඩ මුදල කියන එක. ඊට පස්සේ මේ ටික ඔක්කොම දුන්නේ පස්සේ ඔයාලට පුළුවන් මෙතන next කියන බටන් එකට ටච් කරලා ඔයාලගේ ගෙවීම් කටයුතු සිදු කරන්න පුළුවන්. මේක ඉස්සරහට ගොඩක් අප්ඩේට් වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හැම පොලිස් බල ප්‍රදේශයකම මේක වළංගුවේ ඉස්සරහට මුළු රටේ ව්‍යාප්තයි. මේක මගින් ගොඩක්ම කාලය ඉතුරු කරගන්නවා. ඔයාලගේ කාලේ නාස්ති වෙන එකම වෙනවා. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලාගෙන ඉඳන් අපේ channel එක subscribe කරලා bell icon එක touch කරලා notification all කරලා තියාගන්න. ඊළඟ වීඩියෝකින් ඉක්මනින් හමු වෙමු.